හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මං අද ප්ලේ කරන්න යන්නේ මංජුලිකා. Oh my හරි මචං god! ඉතින් එල්ලම එන්න කියන වගේ මේ ගේම් එකේ ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. අම්මට හුඩු මංජුලිකා එනවා කියහන්කෝ බං. හැංගිමු ඉක්මනට. නෝ මෙතනින්ද මයි බං මට මංජුලිකාව හම්බෙන්නේ. ඇයි ඒ දන්නේ නැහැ නේ බං. මංජුලිකා එනවද බං? හරි මංජුලිකා එනවා. ඔන්න අද බලාගන්න මංජුලිකාගේ හැඩරුව. ඊ අර මංජුලිකාගේ අතේ තියෙන කඩුවක්ද බං? ඊ නෑ බං ඉලපතක් බං තියෙන්නේ. කොහොමත් ඉන්දියාවේනේ බං මේ ගේම් එක හැදුනේ. අනිවාර්යෙන් ඉලපතක් කොහොමත් තියෙන්න ඕනේ. යා යනවා. යෝ දකීද මාව දකීද? හරි උඩට යනවා. අම්මට හුඩු වෙනවා කියහන්කෝ බං ආය. වැඩ දන්න හින්දා බේරුණා. අඩෝ තරහෙන් වගේ බං ඉන්නේ. හරි යනවා පහු. මෙයා උඩට යනකම් අපි පොඩ්ඩක් හැංගිලා ඉමු. නැත්තම් ආපහු එන්න පුළුවන්. හරි ගියා. අපි දැන් යන්. ආයෙයිද? නෑ ආයෙන්නේ යනවා. හෙලෝ මංජුලිකා ඔයගොල්ලෝ තම්මේල් එකේ දකින්න නැති එද මම පැනගන්නේ මංජුලිකා අක්කාගේ ස්කූටරේ. මෙතන මොකුත් තියනවද? වැඩක් නැහැ මොකුත් නැහැ. මංජුලිකා අතන ඉන්නවා වගේ. හරි මංජුලිකා මම දැක්කද කොහෙද? ඔයා එන්න මංජුලිකා. ඔයා එනවද? එන්න මංජුලිකා. එන්නකො මංජුලිකා ඔයා. ඔයා එන්න මංජුලිකා එන්න මංජුලිකා අපි මේ පෙට්ටිය ඇස්සේ හැංගෙමු. හෙලෝ මංජුලිකා. මංජුලිකා අක්කා එනවා. හේ මම මෙහෙ ඉන්නේ. පේන්නේ නැහැ වගේ. හරි එයා යනවා. ආයෙයිද? ආයෙන්නේ නැති වෙයි. එහෙම හිතාගමු අපි. යම් බලන්න. හරි මංජුලිකා අක්කා යනවා. මේ කොහෙද යන්නේ මංජුලිකා අක්කා? ඒ මංජුලිකා අක්කා එහා පැත්තට යනවා කියහන්කෝ බං. කමන්න ඒකත් හොඳයි. මේ මෙතන තියෙන ස්කූටරේට රෝදයක්. ඔක අපි පස්සේ ගමු. මෙන්න මේ අතුර අරගන්න. කෙම් මචං අපිට වැඩ හුඟක් කරගන්න තියෙනවා. මෙන්න මේ ඉස්සරහා මේ දොර අරගන්න ඕනේ. මේ අතුර ඕනේ බං අපිට දොර අරගන්න. මංජුලිකා එනවද? මංජුලිකා නෑ වගේ. මංජුලිකා යනවා උඩට. හරි එයා අහෙන් යද්දී අපිට පහල ගොඩක් වැඩ කරගන්න තියෙනවා. මෙන්න මේ දොරත් අරගමු. එකත් හරි. මේ තියෙන ස්කූටරේ හැඩල් එක. ඕකත් අපිට ඕන වෙනවා. බලමු මේ වගේ මොනවද තියෙන්නේ කියලා. මේ වගේ මොකුත් නැහැ. හරි මචං අපි ඕවා පස්සේ ගමු. අම්මට හුඩු වෙනවා. මංජුලිකා එනවා. මංජුලිකා අක්කා එනවා. ඔයා එනවද? එන්න. වැඩේ කියන්නේ බං මේ මංජුලිකට ඇඳ අස්සේ රින්ගන්න බෑ. යක්කුනේ බං ඉතින්.
හරි මංජුලි කනවා වගේ පිට් ෂේප් එකේ යමන්ද යම ඕන රෙද්දක් වෙද්දී කියලා යම මංජුලිකා ඉන්නවද දන්නේ මංජුලිකා නෑ මංජුලික මං හිතන්නේ ඉතින් එහා පැත්තේ යනවා එයා ඒ පැත්තේ යද්දී පියන් උඩ තට්ටුවට මචං මේ වගේත් අපිට දොරවල් අරගන්න තියෙනවා උඟා මේක මචං පොරවෙන් අරගන්න ඕන එකක් ඒක අපිට දාන්නේ ඒක මුකුත් තියනවද මුකුත් නෑ මංජුලික අක්කා එයිද ආයෙනා වගේ ඔය ওই පැත්තෙන් ඉන්නේ එන්නකෝ අනෝ මේකේ තියෙනවා ස්කූල් රවුන්ඩ් කරන යතුර ඒක අපි පස්සේ ගමු මංජුලික අක්කා එනවාද මෙතන තියෙන ස්කූල් රවුන්ඩ් කරන තවත් රෝදයක් කැරලා නේදී පී මෙන්න මේකත් අරගමු අඩු යන්න ගියහන්කෝ බං මේකත් අරගමු ඔන්න ඔය සද්දෙට මචං මංජුලිකා එනවා ඔය ඉන්නේ මංජුලිකා එන්නකෝ මංජුලිකා ඔයා අයින්න මංජුලිකා මම මේ හැංගෙනවා මංජුලිකා තරහින් වගේ ඉන්නේ දුවගෙන යනවා හෙලෝ මංජුලිකා අයි බං ඉතින් මංජුලිකා ගියා වගේ ගියාද ගියානේ පියා හරි මංජුලිකා යනවා එහෙන් එයා එහෙන් යද්දී මම මෙහෙන් යනවා මොනවා තිබ්බද පන්නේ නේ හරි එයා එහෙන් යනවා අපි මෙයාගේ පිටිපස්සේ යන් මෙයා අය පහළට ගියොත් මට වාසි පේන විදිහට පහළට යනවා වගේ තෝ දැක්කනේ මම්මගේ වාසනාව කියන්නේ ආපහු පහළට යනවා කියන්කෝ බං නේද මංජුලික අක්කා යනවා පහළට එයා ගියපු දෙම් මචං අපි මොකක් කලින් චෙක් කරගත්තානේ ඒ මුකුත් නෑ බං මේ චෙක් කරගත්තානේ මෙන්න මේක යට පොඩ්ඩක් යම් බලන්න සාමාන්‍ය මිටිය තියෙන්න පුළුවන් ඒක ඉක්මනට අරගමු මුකුත් නෑ ගියහන්කෝ බං ඒකේ මුකුත් නෑ අම්මර හුඩු දුරන සද්දේ ඇහුණා දැන් මංජුලිකා දුවගනේ ඒ සද්දට හෙලෝ මංජුලිකා කෝබම් මේ මංජුලිකා අක්කා ඔයා ඉන්නකෝ දැන් මෙන්න මෙතන රෝදයක් තියනවා කියහන්කෝ බං මේකේ යතුර තියනවා අපි පස්සේ ගමු අපිට දැන් මොකද ගන්නෑ මෙතනත් රෝදයක් තියනවා අතන රෝදයක් තිබ්බා ඔක්කොම රෝද තුනයි නේ බං මංජුලිකා අක්කා ඉන්නවද පේන්න නෑ වගේ දැන් මේක ඇතුළ පොඩ්ඩක් චෙක් කරගමු නරේකේ තමයි පොරෝ තියෙන්නේ ඔව් ඒකේ හැමදාම පොරෝ තියෙනවා බං කනේ මම්මගේ වැඩ කියන්නේ මගේ චෙක් කරන්න යන්නේ අපි කලින් චෙක් කරා පිට පොරවත් ඕනේ දැන් මංජුලිකා අක්කා ඉන්නවද මංජුලිකා පේන්න නෑ මචං මේකේද ඒකෙත් නෑ පී දැන් ඔය සද්දෙට මංජුලිකා එන්න පුළුවන් කෑ ගහගෙන අඩු මොකද බං මේ මංජුලිකාට වෙලා තියෙන්නේ ඉන්නේ ගියහන්කෝ බං සාමාන්‍ය
බං මේ කොන් හතරේ තියෙන්න පුළුවන් මිටිය. අම්මලා හුඩු මූ පහළ බං ඉඳලා තියෙන්නේ. අම්මලා හුඩු අර තියෙන්නේ බං මිටිය. අපි පස්සේ දාගමු. මේක මෙන්න මෙතෙන් දාගමු. දැන් දුවන්න තමයි තියෙන්නේ. හරි මංජුලි කනවා වගේ. ඔයා එනවද? කොහෙද මම ඉන්නේ? ඔයා එන්නකෝ. ඔයා එද්දී මම මෙන්න මේ ඇඳයට හැංගෙනවා. උඩ බලමු බං එනවද කියලා ඉස්සල්ලා. මචං මංජුලි කනවා. මන්ට හැංගියන්. අම්මලා මේ ඉන්නේ මංජුලි කක්කා. ආපහු යනවා වගේ. ඔයා යනවද? හරි ඔයා යන්න. යෝ ගියේ නෑ බං මෙහෙට්ට මම හිතන්නේ ඉතින් ගියේ. කොයි එකකට අපි මේ පැත්තට වෙලා චුට්ටක් වෙලා යමු. හරි මංජුලි කක්කා යනවා. එයා හින් යද්දී මම මෙහෙන් පොරව ගන්නවා. හයි මචං ඒකත් පිගමු. පියාගේ පස්සෙන් පොඩ්ඩක් යන්. හෙලෝ මංජුලිකා. මංජුලි කක්කා පහළට ගියා. මංජුලි කක්කා පහළට යනවා වගේ. මෙන්න මේ දොර අරගෙන මෙන්න මේක මෙතින් දාගමු. මංජුලි කක්කා ඔය සද්දෙට එනවා. එන්න මංජුලිකා ඔයා එන්න. ඔය එනකන් මම බලන් හිටියේ. හැංගියම්බ. හරි මංජුලි කක්කා මම මෙතන. මම පේනවද? I see you. ලොකු බං. අම්මට උඩ නැගලා ගියාංගෝ බං. හරි ආයේ පැත්තේ යනවා. අනිවාර්යෙන් බං ඔය පහළ තට්ටුවට යන්නේ. මට ෂුවර් ඔය පහළ තට්ටුවට යන්නේ ෂුවර් එකනම. යා එහෙන් යද්දී මම මෙහෙන් යනවා. දැන් අපි දැන් බඩු දෙකක් හම්බුණා. තව අපිට බඩු තුනක් ඕනේ. මේ තියෙන්නේ බං මිටියේ. මේ මිටියත් ගනින් බං. අපි මිටියක් දාගමු. මංජුලි කක්කා එයිද? මංජුලි කක්කා එයිද? කොමේ මංජුලිකා. ඉන්න මංජුලිකා එන්න. මට බය නෑ මංජුලිකා. මෙතනක් තිබ්බනේ බා රෝදයක්. රෝ නෑනේ බා. ඒ තිබ්බ බා රෝදයක්. මේ යතුරු ගන්න. මට උඩු මංජුලිකා එනවා බා. අප්පා උඩු අඩ ඉවරයි බං අද ඉවරයි අයියෝ. මේ සැරේවත් මංජුලි කක්කට අහු වෙන්නේ නැති විදියට පැනගමු. මංජුලි කක්කා එනවා. ඔයා එනවද? ඔයා එන්න. ඔයා එනකන් තමයි මම බලන් ඉන්නේ. මංජුලි කක්කා ඔයා එනවද? එන්න. ඉන්න මංජුලි කක්කා. ඔයාට බය වෙන්න. එන්න. ඔයාට බය නෑ. මේසේ නම් කොහොම හරි පැන ගන්නවමයි. හැංගියම් බා. ඉන්න මංජුලිකා. මම පේනවද ඔයාට? I see you. අඩුව ආයෙ නම් කන්න බෑ බං ඉලපතේ. මේක නම් කොහොම හරි පැන ගන්න ඕනේ. හරි එයා යනවා. කොයි එකටත් අපි චුට්ටක් වෙලා ඉමු මෙතෙන් වෙලා. ආයෙයිද? අම්මට උඩු ආයනවා කියපන්කෝ. ඉන්න බල හම්බා වෙලා කියන්නේ බං. ආයෙ හැංගියන්කෝ. මේ සේනන් ටිකක් තරහෙන් වගේ එන්නේ. හරි ආයෙ දුවනවා කියහන්කෝ බං. හරි එයා යනවා.
මේ සැරේත් අපි චුට්ටක් වෙලා යමු එයා යනකම්. නැත්නම් ආයේ එහා පැත්තේ ස්කූටරේ හැඩල් එක අරන් යන් අපි උඩට. ඒකත් අපිට වැදගත් නෑනේ. ගියා. යා එහෙන් ගියා. අපි මෙහෙන් යමු. යා සායිද. මංජුලි කක්කා යනවා. මෙයා උඩට ගියොත් හොඳයි මට වාසි. හෙලෝ මංජුලි කක්කා මම ඇහෙනවද? යම් කුට්ට කොහෙද බං කන ඇහින්නේ? එයා අර පැත්තට යනවා. අඩු වෙනවා කියපන්කො බං ආයි දුවගෙන. ඔයා එන්නකෝ ඔයා එනවද? ඔයා එන්න. ඔයා දැක්කද මාව? උඹයි එන්න. එන්නකෝ ඔයා. එන්න මම මේකල හැංගියා. මේ මංජුලි කක්කටත් ඕන දෙයක් නෑ බං. බලපංගු ඉතින්. කො ඔයා එනවද? මම ඉන්නේ. මංජුලි කක්කා මම පේනවද? ඇහෙනවද? මට අමතුමානේ බං මංජුලි කක්කට කන් ඇහෙන්නේ නැහැ කියලා. ආයේද? නෑ ආයෙත් නැති වෙයි කියලා අපි හිතාගමු. හරි එයා යනවා එහෙන්. අනේ උඩට ගියොත් නම් හොඳයි. කද බං මට රෝදේ ඕනම වෙලාවක ගන්න පුළුවන් නේ. මචං මට හිතෙන විදියට මෙයා ආයෙ උඩට යන්නේ. ඔව් එයා උඩට යනවා. මම මෙහෙන් කැපෙනවා. එයා උඩට යනවා. ආයෙ ගායින්නේ. නෑ අපි ස්කූටර් හැඩල් එකක් අරන් යන් උඩට. හිටින්නේ මේ අපිට යන්න බැරිද මෙතන? අර වෑගය හංගු බං. මංජුලි කක්කා උඩ ඇත්තේ අපි හිමීට යක්. ඒ මංජුලි කක්කා කොහෙද බං ගියේ? අම්මට උණු මංජුලි කක්කා යනවා කිය හංගු බං. ඒ විදගෙන බං ඉන්නේ. කවන්නේ. එයා හෙන් එද්දී මම මෙහෙන් හැංගෙනවා. 99.9න් බේරුනේ. කෝ බං දැන් මගේ පස්සේ පැන්නුවා නේද මේ ඉන්නේ. හෙලෝ මංජුලිකා මම ඇහෙනවද? පේනවද? හරි එයා යනවා. ආයෙයිද? ආයෙ නැහැ. බයි කියන්න බෑ. කෝ බං මේ යන්නේ නෑනේ බං මේක. හරි යනවා. හරි ආයෙ නැහැ ආවේ. මෙයා දැන් පහළට ගියොත් මට වාසි. පහළට යන්න බලපන් බං ඉතින් දැක්කන බං මට තියෙන බය. පහළට යනවා යා. කො යනවද? ආය යනවා පහළට එහෙ. ඉනේ බං ඔය සද්දෙට. ඔයා එනවද? ඔයා එන්න. හිතන විදියට යනවා වගේ. තම මෙලහකටත් පහළට ගිහිල්ලා. එනවද? හරි යනවා. කමන්නේ ආවට. අපි සැලෙනවද නැහැ? අපි සැලෙන්නේ නැහැ. දැන් යා පහළට එයි. දැන් මේ කුඩර කියලා දාගත්තා කියන්නේ බං දින්නා වගේ තමයි බං ඉතින්. තව දින්නේ නැහැ හැබැයි. ඔයා යනවද? හරි ඔයා එන්නකෝ. අර මම පොඩි බඩ්ඩල් ඇස්ති කරලා තියෙනවා. ඔයා එන්නකෝ. ඔයා එන්නකෝ. එංගෙමු මෙතන. I see you. අර මම පේනවද? හරි. යනවා වගේ. හරි. ඔය ඉන්නවද දන්නේ නේ බං මෙතන නැවතිලා. යන්න ඇති බං. එහෙම කියලා හිතමු.
හරි ඈ යනවා. නේද උඩටද යන්නේ ඈ. දැන් ඔයා උඩටද යන්නේ? ඔයා උඩට තමයි යන්නේ. කමන්නේ මාත් යාගේ පස්සේ යන්න. යා උඩට තමයි යන්නේ ඉතින්. මාත් යන්නම් උඩට එහෙනම්. අඩෝ එනවා කියපන්කෝ බං. යමන් ඉදලා යමන් බං. එනවා බං. එනවා වදයක් බං මහා බලපන්කෝ ඉතින්. එනවාද ඔයා එන්න. මම ආයෙ පෙට්ටිය ඇතුලේ හැංගෙනවා. එනවාද ඔයා එන්න. ආවට වැඩක් වෙන්නේ නැහැ නේ. මම පේන්නේ නැහැ නේ. වැඩක් නැහැ නේ. මං එළියට එන්නේ නැහැ දැම්ම. අඩෝ මචං මූ අරහින් ගියා. පහලට යනවා ඇති. පොඩ්ඩක් බලමු ගිහිල්ලා. හරි අහෙන් යද්දි මං උඩට යනවා. එයා කොහොමත් එහෙ බලන් ඉන්නේ. කොහොමද දැම්ම මේ ගන්නන්නේ නැහැ යාට. පියන් උඩට. පියන් බම්ටික් දාගත්තනින් කදාගමු. දැන් ඉතින් දින්නාගේ තමයි මචං. දැන් දින්නාගේ තමයි. එනවාද? ඔයා එන්නකෝ. හරි එනවා. එනවාද? ඔයා එන්නකෝ. ඔයා එනකන් තමයි මාත් බලන් ඉන්නේ. ඔයා එන්නකෝ. අම්මට හුඩු දුවගෙන බං ඉන්නේ. ඔයන්න බලන් දෙයක් නැහැ මචං. කැටුල් හැංගියා. කොහොමද දැන් සුපර්මෑන් වගේ ආව නේද? දැන් පවර්ස් බහැලා වගේ. හේයිද බං? අඩෝ එනවා. හරි එයා පහලට යනවා. ඒක නම් බං මට ලොකු වාසියක්. එයා යන්නේ එක මට ලොකු වාසියක්. එයා ඔහෙන් යන්නකෝ. මං මෙන්න මේ යතුර ගමු. මේ යතුර නම් කෝබා යන්නෙත් නෑ ගියහන්කෝ. හරි. අපි හරහා යන්. අඩෝ හැංගියම් බං. ඔය සද්දෙට එන්න පුළුවන්. කෝබන් තව නෑ ගියහන්කෝ. මංජුලි කක්කා. හරි එනවා. මේ දින් බං අපිට යන්න ඕනේ දැන්. දැන් තමයි ස්කූටරේ තියෙන්න ඕනේ. වැඩක් නෑ නේ. ඔයාලම අපේන්නේ නෑ නේ. මට හැම එකක් ඕනේ. ඒකත් තමයි අපි මෙන්න මේ තෝරාල ගන්න. ඕක දාගනින් මචං. ඉක්පට හැංගියා. දැන් ඔය සද්දෙට එන්න පුළුවන්. දැන් ඉතින් ආවත් නාවත් වැඩක් නැහැ. ඉතින් මම කොහොමද මේක දිනනවා. ඔයා එන්න. ඔය එනකන් තමයි මාත් මේ බලන් ඉන්නේ. කොහොමද පේනවද ඔයාලට? නෑනි. හරි යනවා. එයිද බං? එන්නේ ආයි. හරි යනවා. හරි පහලට යනවා. පහලට යද්දී මම මේවා ටිකත් කරන් ඉවරයි. මට දැන් පැන ගන්න තමයි තියෙන්නේ. සෙට් කරගන්න ඕනේ. තවත් රෝදයක් ඕනේ අපිට. නෑනේ. හරි මේකත් අපි සෙට් කරගමු. හරි සෙට් කරගත්තා. මචං අපිට හැඩල් එක ඕනේ. ස්කූටර් හැඩල් එක තිබ්බනේ. මේ තියෙන්නේ බඩු. හරි මේකත් අපි අරන් යමු. දැන් දින්න තමයි බං ඉතින් කොහොමද? දැන් දින්න තමයි. මේක සෙට් කරගමු. දැන් අපිට ඕනේ ස්කූටරේ යතුර. මං ගෙනාව නේද?
අරු නෑ බං මං ඒක ගන්න යද්දී බං මේ අරගේ මට ගැහුවේ මංජුලි කක්කා මෙතන ඇති අමෙරින්නේ එයිද මංජුලි කක්කා යනවද එයා නෑ පේන්න එහෙනම් යම් නම් මචං මේක තමයි සුන්දරකින්තර අවසානය එහෙනම් කොල්ලනේ අපි ගියා ඔයාට මාව පානම් කලින් කියන්නට තිබුණා මේ තරම් දුර that you got to just call up easy. Sorry novela magadi rahen pena pana sinada ka preta unase ala kelewata tale sarai bola kale me hada wang me mudaren ඉවතට යයි දෝ මම නම් අහකට විසි වෙයි දෝ දැන් හදවත පුපුරයි තරහෙන්